මේ ව්‍යසනකාරී අවස්ථාව තුළ සියලුම රටවාසීන් අපේ ආපදාවට ලක්වෙච්ච ජනතාව වෙනුවෙන් Taman කියා යුතුයි මේ වෙලාවේ සිය ආධාර උපකාර ලබා දෙමින් පවතිනවා. ඉතින් ඒ වගේ ඔබට ආධාර උපකාර ලබා දීමේ තවත් අවස්ථාවක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ තමයි පොකුණ විට හොරණ තඩාසන්න ප්‍රදේශයේ ඉන්න ඔබට පුළුවන් පොකුණ විට බුරුම් පන්සල ශ්‍රී විනයාලංකාරාමයේ වෙත පැමිණ ඔබගේ ආධාර මේ ඇවිත් ලබා දෙන්න. මේ මොහොතේ සවස් 6 විතර වෙනකලුත් පිරිස වරෙන් වර මේ ආධාර ලබා දෙනවා. මේවා නිසි තැන් වලට ඔබට ලබා දෙන්න පුළුවන් කියන මේ සහතිකය අපිට දෙන්න පුළුවන්. මොකද අපේ පදුම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කරගෙන තමයි ශ්‍රී විනයාලංකාරාමය තුල මෙම වැඩසටහන දියත් වෙන්නේ. අද දවසේ උදෑසන 9 සිට ආරම්භ වුණා. අද මේ සවස් 6 වන විටත් එම වැඩපිළිවෙල දිව යනවා. අපේ පදුම ස්වාමීන් වහන්සේ මේ වැඩපිළිවෙල දීර්ඝ කළා තියෙනවා. මේ පොය දවස් වෙනතුරුම ඔබට ඔබගේ ආධාර උපකාර මෙතන ලබා දෙන්න පුළුවන්. පියලි සලාක, හාල්, පොල්, ඒ වගේම දුම් පැලදුම් ඒ වගේම වෙනත් අත්‍යවශ්‍ය කරන බඩු භාණ්ඩ තමන්ට හැකි උපරිම දෙයක් ඕනම දෙයක් මේ ස්ථාන ලබා දෙන්න පුළුවන්. ඉන්පසු මෙම ස්ථානයේ නිවැරදි ආධාර ලැබිය යුතුම අයට මේවා නිසි ලෙස ඒවා ලබා දෙනවා. අද දතිය ඊට පස්සේ වෙනදාට අනිද්දා ඒ වගේ දවස් 7 දවස් තුල වෙනකම්ම ඔබට පුළුවන් උදෑසන 9 සිට හවස 6 දක්වා ඔබට අවශ්‍ය පරිදි හැකි උපරිමයෙන් ඔබගේ ආධාර මෙම ස්ථාන ලබා දෙන්න. ඔය ආධාර ලබා ගැනීමේදී ඔබගේ විස්තර මෙතන ලබා ගන්නවා. ඉතින් විශේෂ කාර්යය තමයි ඇයි දැන් මේ වෙලාවේ වෙනකොට හැමෝම අර තියෙන උද්‍යෝගයත් උදව් කරන්නට තියෙන ඇති උද්‍යෝගයත් එක්ක අර රැල්ලට වගේ මේ නිශ්චිත මොහොතේ හැමෝම ආධාර ලබා දුන්නට තව ඉදිරි දින කීපය තුළදී මේ ආධාර ලැබීමේ ප්‍රවේගය අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේ මේක පොය දවස් දක්වාම දික් කරලා තින්නේ. නොකඩවා මේ ආධාර එක දවසකට දෙකට සීමා නොවී මේක ටිකක් කාලයක් යනකම් මේ ආපදාවට පත් වෙච්ච අයට අපිට උදව් කරන්නට ඕනේ. ඉතින් මේ කෙටි පණිවිඩය ඔබත් පොකුණ විට හොරණ විතරක් නෙමෙයි ඈතට මම පානදුරේ සිට එන්නේ. ඒ හැම ඕනම කෙනෙක්ට මේ ස්ථානයට ඇවිල්ලා ඔබගේ ආධාර ලබා දෙන්නට පුළුවන්. ඔක්කොම